ශ්‍රීනිවාසන් මහතා මේ බව සඳහන් කළේ අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. දැන් එක්සත් ජනපදය 144ක තීරු බදු පනවා තිබුණා. එය දැන් යම් කාලයකට අඩු කර තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින අවස්ථාවක මෙම ක්‍රියාවලිය සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය කුමක්ද? Talking about uncertainty, which the MD mentioned. අපි රජයේ බලධාරීන් සමග සාකච්ඡා දිගටම පවත්වාගෙන යනවා. එම නිසා අපි ඉක්මනින් ඊළඟ සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගෙවිසුමකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ මේ විශාල තීරුබදු වලින් බලපෑමට ලක් වූ රටක් වීම. රට තුළ ඇඟලුම් අංශයක් තිබෙනවා. සහ ඇඟලුම් අංශය කෙරෙහි බලපෑම සැලකිය යුතු මට්ටමකට පැමිණෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව පමණක් නොවේ සියලු රටවල් අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කලාපය තුළ වැඩි ඒකාබද්ධතාවය ගැන සිතිය යුතුයි. එය රටකින් එන තීරුබදු සමග ඇතිවන අවදානම් අවම කිරීමට උපකාරී විය හැකියි.